මොකද්ද එහෙම හිතන්න තියෙන අයිතිය? මේ අනිත් එක්කෙන තේ හදරෙන් ගැන ඔබට තියෙන අයිතිය මොකද්ද හිතන්න? ඊට පස්සේ ඔන්න එයා තේ හදාගෙන එනවා. තේ හදාගෙන ආවම එපාර කියනවා නෑ මම හිතුවේ 4ට ගෙනේවි කියලා. දැන් 7:00මාරත් පහු වෙලානේ. ඉතින් මොකටද හිතුවේ 4ට ගෙනේවි කියලා? දැන් තේරුම් ගන්න මේ ඔක්කොම කාගේ ප්‍රශ්නද? ඔබේ ප්‍රශ්න. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මොකටද බලාපොරොත්තුනේ? දැන් මේ නාකි මේ වයසට ගියපු ඔක්කොමයි හිතාගෙන ඉන්නකො බලන්න දරුවෝ ඉන්නේ අතුස්ස. දරතුස්ස. ඔය ඔක්කොම හිතාගෙන ඉන්නෝ දරුවෝ සලකාවේ කියලා. එහෙම ඕනද? එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම හිතාගෙන ඉඳීම ඔබේ දුර්වලතාවයක්. නොසලකුවා මොකද්ද වෙන්නේ? මොකටද දුක් වෙන්නේ? ඔය දැනතර දුක් වෙන්න හේතුව මොකද්ද කියලා බලන්න. බලාපොරොත්තු වීම. දැන් තේරෙනවද මේ කියන ඒවා? බලාපොරොත්තු අත්හරිනවා. බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මේ කවුරුල කෙනෙක් පාරේ යනකොට මේ පාර යන කාට හරි කවුරු කම්බුලට ගහනවා. රිදෙනවද නැද්ද? මේ කාට හරි කෙනෙකුට කම්බුල් පාරක් වදිනවා. රිදෙනවා. ගෙදර ගියාම තමුන්ගේ පුතා අනිත් පැත්තේ කම්බුලට ගහනවා. පාරවල් දෙකෙන් වඩා රිදෙන්නේ කොහොමද? ඈ? දැන් මම අහන්නේ මේ පුතා ගහපේක ඇයි රිදෙන්නේ වැඩියෙන්? දැන් එතකොට මේ රිදීම බෞද්ධ කායිකව වන්නක් නොව මෙය මානසිකව ක්‍රියාත්මක වෙයි. මං කියනවා තේරෙනවද දැන්? දැන් එතකොට පුතාගේ පාර වැඩියෙන් රිදුනේ ඇයි? පුතා මගේ නිසා. දැන් ඔබ කල යුත්තේ කොහොමද? මගේ කියන එක කපන්න. එතකොට පාරවල් දෙකම එක ගානයි. ඒ රහතන් වහන්සේලා. දැන් මේ ධම තේරෙනවද? හරි අමුතුයි. ඒ කියන්නේ කිසි කෙනෙක් මත අපි යැපෙන්නේ බලාපොරොත්තුවක් එහෙම ගන්නෑ. අපිට සලකන්න ඕනේ, ගරු කරන්න ඕනේ. අර දවසක් බුදුහාමුදුරුවෝ පාර යනකොට බමුණෙක් බුදුහාමුදුරන්ට හොද්දටම බයිනෝ, ශාක්‍ය වංශෙටම බයිනෝ. ඉතින් උන්වහන්සේ අහනවා මොකද්ද තමුසේ ශාක්‍ය වංශයට නිඳා කරන්නේ? මම දවසක් මේ පාර යනකොට ශාක්‍ය වංශේ කොල්ල වගේක් සමීති ශාලාවේ හිටියා. උන් එක එක්කත් මම දැකලා නැගිටින්නේ නැහැ. උන් එකෙක්වත් මට ගරු කළෙත් නැහැ. උන් එකෙක්වත් මට සැලකුවේ නැහැ. මට බොහොමන් කළේ නැහැ. ඒතර බුදුහාර අහනවා මේ නාකි බමුණ මොකට ඒ කොල්ල සලකාවි කියලා හිතුවේ? හරිනේ. මේ එතනින් ගිය නාකි බමුණා මොකටද කොල්ල අනික මේ නාකි බමුණා මොකටද කොල්ල අස්සට ගියේ? බලන්න බුදුහාඳුර ආනේ ඒවා. කොල්ල අස්සට ගියානම් මොකටද කොල්ලන්ගෙන් සැලකිලි බලාපොරොත්තු උනේ? බුදුන් වහන්සේ දේශනා කරනවා කැට කුරුල්ලන්ට කැට කුරුල්ලන්ගේ කූඩුව නිදහස්. ඒ වගේ කොල්ලෝ එතන නිදහසේ ඉන්න තැන තමුසේ මොකටද ඒක අස්සට ගියේ? ගියා නම් මොකටද සැලකුම් බලාපොරොත්තු උනේ? බමුණ කියනවා ඇත්ත තමයි ඒකත් කියලා. ඇත්තනේ කතන්දරේ. දැන් මෙතන ඉන්න කෙනෙක් ওই තරුණ ළමයි ඉන්න බස් හෝල්ඩ් එක හරි අස්සට යනවා. අස්සට ගියාම මේ නාකි කාට හරි ආර බලහන් අරයාගේ හැටි කී අරව මේව කියනවා. දැන් ඔයගොල්ලෝ එළමඩ බයිනවද? මොකටද බනින්නේ? මම මොකටද මේක අස්සට ආවේ? මම මගේ පාඩුවේ පැත්තකට හිටියා නම් ඉවරනේ. දැන් බලන්න කොච්චර නිදහස්ද කියලා මේ දර්ශනය. කිසි කෙනෙක්ගේ ගැටුම් හදා ගන්නවද? නැහැ. බුදුහාමුදුරන්ගේ ඇත්තම දේශනාව හරි අමුතුයි. දැන් ඔයගොල්ලන්ට මේ අහපු ටිකෙන් තේරුන්නේ නැද්ද? මුළු ජීවිතේම වෙනස් වෙනවා කියලා මේක අහපු ගමන්. ඔක්කොම වෙනස් වෙනවා. වෙනස් වෙලා හරිම එක අපිට දැනෙන්න පටන් ගන්නවා. අපිට හරිම එක දැනුණාම අපි කිසිවක් කිසි කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි බොහෝම නිශ්චල භාවයටපත් වෙනවා. දැන් මේ ආයත ගෙදර ගියාම තමන්ගේ දරුවෝ බනිනෝ රිදෙනවද? නෑ. ඒ කලින් රිදුනා. ඇයි මගේ කියලා හිතපු නිසා. අනිත් එක මං හිතුවා මේගොල්ලෝ මට නොබනීවීය කියලා. ඒ මොකද එහෙම හිතාගෙන හිටියේ? දැන් ඔය බැන්නම රිදුනේ බනින් නැහැ කියලා හිතන් හිටපු නිසානේ. ඉතින් මොකටද එහෙම හිතාගෙන හිටියේ? දැන් තේරෙන්නේ නැද්ද මේ ටික ඇහුවාම? මේ ලෝකේ අපේ ඇහැට පේන්නේ නැති කනට ඇහෙන්නේ නැති මහා අමුතු සත්‍යයක් තියෙනවායි කියලා. ඒක තේරුම් ගන්න උත්සාහ ගන්න. ඔහොම දැන් කියන්නේ. ඔව්. ඔව්. ඒක ඔය කැමැත්ත. දෙමව්පියන්ගේ සතුට උදෙසා අපි යා යුතුද? මං කියන්නේ එහෙම යන්න ඕනේ නැහැ කියලා. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. එහෙම වුණාම එතකොට අපි කාගේ රූකඩයක්ද? දරුවෝ දැන් මං අහන්නේ දෙමව්පියන්ගේ වැරද්ද එතන තියෙන. ඒගොල්ලෝ මොකටද බලාපොරොත්තු වෙන්නේ ඔය මේකට සහභාගී වෙවි කියලා.
කිසිම වෙලාවක අන් අයගේ යුතුයකම් ඉටු කරන්න වගකීම් ඉටු කරන්න ගියාම මේක ලොකු බරක්. තේරෙන්නේ නැද්ද මේ කියන ඒවා? පුළුවන් තරම් උත්සාහ ගන්න ප්‍රශ්න ඇති කර නොගෙන විවේකයෙන් ජීවත් වෙන්න. ඒකයි අවශ්‍ය. ප්‍රශ්න ඇති වෙන්න එපා. ප්‍රශ්න ඇති වෙනවා යන්න. ඇති කර නොගෙන විවේකයටපත් වෙන්න. මම කියන්නේ කිසිවක් කිසි කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මේ සමාජයේ මිනිස්සු ඔක්කොම එක එක්කෙනාගෙන් එක එක බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ යාම අපිට විශාල මානසික බරක් පීඩාවක් විඩාවක්. ඕගොල්ලන්ට ඒක තේරිලා ඇති. විවාහ වෙලා ඉන්නකොට ඔක තේරෙන්නේ නැද්ද? විවාහ වෙලා ඉන්න අය අත උස්සන්න බලන්න නිකන් බලන්න. කී දෙනෙක්ගේ දේවල් ඉෂ්ට කරන්නද? කොයි ඉවරයක් තියනවද ඕකේ? නෑනේ. කොහොමද ඔක ඉවර කරන්නේ? මං කියන්නම් ඉවර කරන විදිය. මානසිකව සියල්ල අත්හරින්න. දැන් ඔය සියලු දේ තමුන්ට ප්‍රශ්නයක් වෙන්නේ ඔය හිතලා ඔය ඇතුලේ තියාගෙන හිටියොත් නේ. ඉතින් මොකටද තියාගෙන ඉන්නේ? ඔක්කොම අත්හැරලා දාන්න. අත්හැරලා දාලා හිත සම්පූර්ණ නිදහසටපත් කරගන්න. අන්න ඒක තමයි බුදුහාමුදුරන්ගේ පණිවිඩය. දැන් දැනෙන්නේ නැද්ද හිතට ශාන්තියක්? ඔය අහපු ගමන්නේ දැන් ඔක ටික කරන්න බලමු. ඔය කරනකොට ඔක දැනෙන්න පටන් ගන්නවා. එතකොට තමුන් සම්පූර්ණ ඇතුළ වෙනස් වෙනවා. එතකොට කිසි කෙනෙක් මත රඳාපවතින කිසි කෙනෙක් මත බලාපොරොත්තු තියාගන්න යන්නේ නැහැ. අඩුම තරමේ තමුන්ගේ ශරීරයෙන්වත් මොකක්වත් බලාපොරොත්තු වෙන්න එපා. දැන් කොණ්ඩේ ඉදුණානේ. බලාපොරොත්තු උනානේ නොයි දේවියයි කියා. නොයිදි තිබුණාද? නිදිලා ගියානේ. ඒ කියන්නේ මේ ශරීරවත් අපේ හිතට ඕන විදියට තියෙන්නේ. ඉතින් කල්පනා කරලා බලන්නකෝ තමුන්ගේ ශරීරවත් තමුන්ගේ හිතට ඕන විදියට තියෙන්නේ නැත්තම් ලෝකේ අනිත් අය තමුන්ට ඕන විදියට ඉඳීවිද? නෑ. එහෙම වෙන්නේ නෑ. එන විදියට අපි මුණ දෙනවා. අපි කිසිවක් වෙනස් කරන්න යන්නේ නෑ. තේරුණාද මේ කියන දේ? මේ පණිවිඩය හොඳට තේරුම් ගන්න. තේරුම් ගත්තම සම්පූර්ණ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සියලු ප්‍රශ්න පවතින්නේ ඔබගේ මනස තුල. මානසික ඔපේ සියල්ල පවතින්නේ. මේ සියලු ප්‍රශ්න ඉවත් කළා දැම්මහම හරි නිදහස්. කිසි දෙයක් නැහැ. හැබැයි මේ භෞතික ලෝකයේ තුල අපි ජීවත් වෙනවා. කිසි දෙයක් එක්ක ඇලෙන්නෙත් නැහැ. කිසි දෙයක් එක්ක ගැටෙන්නෙත් නැහැ. කිසි දෙයක් අල්ලගන්නේ නැහැ. භෞතිකව අල්ලගන්නේ. දැන් මෙතන මේ භෞතික දේවල් තියෙනවා. නමුත් මේ කිසි දෙයකට ආශා නොකළ යුතුයි. ඇයි? මේ ඔක්කොම නිස්සාරයි. මං කියන එක තේරෙනවද? අත්තරීම යනු මේ භෞතිකව විසිකිරීම නෙමෙයි. දැන් හුඟක් අය මේ බුද්ධ ආගමේ මේ වැරදි ඒවා සමාජයේ මේ Hindu මේක ජෛන මතයක්. බුදුහාමුදුරුවෝ කිව්වා කිය කියලා තියෙන ජෛන කතාවක්. ජෛනයෝ කොලේ සියලු දේ අත්තරලා නිකන් බීම වැලි ගොඩවල් වල ඇඳුනුත් ගලවලා දැම්මා. මේ ඔක්කොම කරදරය කියලා ඇඳුනුත් ගලවලා නිකන් හිටියා. හැබැයි විමුක්තියටපත් උන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ කව වෙනස් එකක්. උන්වහන්සේ කිව්වා සියලු භෞතික දේවල් තියෙන්න අරින්න. මනසින් අත්තරින්න. ඒ මනසින් අත්තරියාම අන්න ඒක තමයි නියම අත්තරීම. දැන් මෙතන මල් තියෙනවා. දැන් මට හිතෙනවා මේ මල් මෙතන තියෙන එක මට ලොකු වදයක්. මට ලොකු බරක්. ඒ කියන්නේ මම මල් ටික අත්හැරලා නැහැ. තේරෙනවද නැද්ද මං කියපු කතාව? මල් අත්හැරලා නැහැ. ඔහේ මල් තියෙනවා මට මොකෝ? මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මම මේක අත්හැරලා. ඒ කියන්නේ මට මෙතන මල් නෙවෙයි. මේක රත්තරන් වලින් හදලා ගැහුවත් මට එහෙම හැංගීමක් නැහැ. මං කියන දේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවද? අල්ල ගැනීමයි ප්‍රශ්නය. අල්ල ගැනීමයි ප්‍රශ්නය. කොච්චර වටින දේවල් තිබ්බත් ඒවට තමුන් වටිනකම් දෙන්නේ නැත්තම් ඒවා තමුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ධහම තේරුම් ගන්න. ඒක තමයි බුදුහාමුදුරන්ගේ දර්ශනය. දවසක් බුදුන් වහන්සේ හැම වෙන භික්ෂුවක් එනවා. ඒ භික්ෂුවගේ නම මිගජාල. හරි අමුතු ඒවා තියෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ ඇත්තම දේශනා තියෙනෝනේ. ඒවා මහා අමුතුයි. ඒවා නිකන් මහා හරි විප්ලවවාදී. මිගජාල කියලා භික්ෂුවක් බුදුන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි කෙනෙක් සියල්ල අත්හරිනවා කියලා ඒ සියල්ල අත්හරින මිනිහා සියලු භෞතික සම්පත් අත්හැරලා වනාන්තරයට ගියොත් හරිද? උන්වහන්සේ කියනවා වැරදි. සියලු දේ අත්හැරලා වනාන්තර ගත වෙච්ච මිනිහා අත්හැරීම ඒ අත්හැරලා ආපු දේවල් ගැන තණ්හාවෙන් කල්පනා කර කර ඉන්නවා නම් මම කියනවා ඌ ළඟ තව එකෙක් ඉන්නවා. කවුද ඌ ළඟ ඉන්න දෙවන්න? ඌ ළඟ ඇති තණ්හාවයි. ඒ කියන්නේ ඉන්න කැලේ තමයි. නමුත් කාත් එක්ක දින්නේ. තණ්හාවත් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ එයා දෙන්නෙක්ගේ ජීවිතයක්. ඒ කියන්නේ බැඳීම් තියෙන ජීවිතයක්. දැන් එයා කාත් එක්කද බැඳීම හදන් තියෙන්නේ. එයාගේ ඇතුලේ තියෙන තණ්හාව එක්ක. ඒක අත්හැරීම නෙවෙයි. ඔන්න බලන්න අත්හැරීම. සියලු සැප සම්පත් ඇති තැනක යමෙක් ඒ සැප සම්පත් කෙරේ කිසිම ආශාවක් බලාපොරොත්තුවක් නැතුව සියල්ල අත්හැරලා සිටිනවා නම් ඔහු ළඟ තණ්හාවක් නැහැ.
මම කියනවා ඔහු තමයි හරියටම අත්හැරපු එක්කෙනා. ඕක තමයි මේකේ දාල සූත්‍රය. දැන් අත්හැරීම ගැන තේරෙනවද? අත්හැරීම ගැන කරපු දේශනාව. දැන් ඕගොල්ලෝ මීට කලින් ඇහුවේ මොකද්ද? ඕගොල්ලෝ අහලා තිබුණා ඔක්කොම ටික අත්හැරලා කැලේ වනාන්තරයකට ගිහිලා ආරණ්‍යයකට ගිහින් හිටියාම හරියට හරියි කියලා. ඒක වැරදි. ඒවා මොකක්වත් වෙන්නේ නැහැ. ඒවා ඉන්දියාවේ තිබිච්ච සංස්කෘතියේ ජෛනයන්ගේ විදි. දැන් ওই බෞද්ධය කියා මෙච්චර කල් කොලේ මොනවද? ජෛන සීල රැක්කේ. ඒකයි මොකක්වත් හම්බුන්නේ නැත්තේ. ජෛන ක්‍රම අන්න බුදුහාමුදුරන්ගේ ක්‍රමය. බුදුන් වහන්සේ කියන්නේ මොකද්ද? බලන්න සියල්ල අත්හැරලා දාලා ගියපු සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ආයේ කොහෙටද ආවේ? සරත් නුවර ජේතවනාරාමයට. හරිද වැරදිද? සියල්ල අත්හැරලා ගියානේ අස්සයක් දුන්නානේ අන්තිමට අස්සයක් දීලා ප්‍රෙදිත් දුන්නානේ මේ ආභරණ ඔක්කොම දුන්නානේ. දීලා ගිහිල්ලා ආයේ කොහෙටද ආවේ අවුරුදු 20කින්? ඈ? සරත් නුවර ජේතවනාරාමයට. දැන් ඔබට ප්‍රශ්නයක් නැද්ද? තියෙනනේ ප්‍රශ්නයක්. මෙයා මෙතෙන්දී ඔක්කොම ඒවා අත්හැරියා. මෙන්න ආයේ ඊටත් වඩා සැප පහසු තැනකට ආවා. එයා ආවේ අර අත්හැරපු එක්කෙනා නෙවෙයි වෙන කෙනෙක්. එයා සියල්ල මනසින් අත්හැරියා. සියල්ල අත්හැරිය යුත්තේ මනසින්. භෞතිකව කොච්චර දේවල් විසිකලත් වැඩක් නැහැ. ඇතුලේ තියෙනවා නම් චිත්‍ර. මං කියන එක තේරෙනවද? මේ චිත්‍ර කඩලා අයින් කරන්න. සම්ප්‍රදායෙන් අයින් වෙන. දැන් ඔබට වෙලා තියෙන ඇත්තටම මේ හරිම බුදුහාමුදුරන්ගේ පණිවිඩය වැදිලා නැහැ ඇතුළට තාම. වැදිලා තියෙන ජෛන පණිවිඩ, හින්දු පණිවිඩ. ඒ වැදීමත් එක්ක ජීවිත වෙනස් වෙන්නේ නැහැ. ඔව්. 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 ඔව් ව්‍යාප්ත කරන්න ඕන. ඔව්. ඉතින් හොඳයිනේ. ඔය තරහ එන්නේ එක එකව බලාපොරොත්තු වෙනවා. ඔව් දැන් ඔයගොල්ලන්ට තේරෙනවද? දැන් මේ අපි දැන් වුණ අපි හිතුව දැන් මෙතන ෆෑන් එකක් දාලා තියෙනවා. දැන් මං එනකොට හිතනවා අද මෙතන ෆෑන් එක දාලා තියෙන්න ඕනේ නැහැ කියලා. නමුත් මං එනකොට ෆෑන් එකක් දාලා තියෙනවා. දැන් මට එතකොට තරහ යනවා නම් මං කල්පනා කරන්න ඕන මම මොකටද හිතුවේ මේක දාලා නොතිබේවිය කියලා. තේරෙනවද මේ හැමතිස්සෙම හිතන විදිය? දැන් එතකොට තමුන්ගේ ජීවිතේ දොස් පවරන්නේ කාටද? තමුන්ට. ඔව්. තමුන්ට දොස් අන්න එක වෙන්න ඕනේ. ඉතින් ඕක තමයි බුදුන් දැකීම කියන්නේ. වෙන එකක් නෙමෙයිනේ. ඔය පටාචාර ඔය ඔක්කොම කිව්වා අපි ඔබ වහන්සේ දැක්කා. ඔබ වහන්සේ කිව්වා. ඉතින් හොඳයි. මේක තමයි වෙන්න ඕනේ. ඉතින් අනිත් අයත් ඒ වගේ වෙන්න. එතකොට කිසිම වෛරයක්, කෝපයක්, රාගයක් නැහැ. මං කියන එක තේරෙනවද? තමුන්ට තියෙන දේෙන් සන්තෝෂ වෙන වැඩි දේවල් බලාපොරොත්තු වෙන්න යන්න එපා. දැන් මෙහෙම දැන් එතකොට ඒකෙන් කියන්නේ දැන් අන්න ගෙදර ගියා. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ලැබිච්ච පොල් සම්බලෙ බත් අම්මේ කොච්චර රසද කියලා කෑවා. එදා බත් නැහැ. බත් නැති එකම හොඳයි. මොකද ඊයේත් කාලානේ ඉන්නේ මට මේ කන්නත් බැරුව තමයි හිටියේ කියලා කියනවා. ඒ කියන්නේ නැව ගිලුණත් බෑන්චු මේ කියන දර්ශනේ තේරුම් ගන්න. කිසි දෙයකට දුක් වෙන්නේ නැති වුණොත් ඒක තමයි අපිට වැඩිම සන්තෝෂය. දැන් ඕගොල්ලෝගේ ජීවිතේ මෙච්චර කල් විඳෙව්වේ ඇයි? තියෙන්න ඕනේ කියලා හිතුවා. නැද්ද? ඒක වැරදි. එහෙම හිතන්න එපා. නැති වෙන ඕනේ දෙයක්. බලන්න යසකුල පුත්‍රයාගේ මව යසකුල පුත්‍රයා ගැන අහලා තියෙනෝනේ. යසකුල පුත්‍රයාට බුදුන් වහන්සේගේ ධර්මයේ පණිවිඩයේ මුල කිව්වේ කවුද? අම්මා. කිව්වේ මෙහෙමයි. යසකුල පුත්‍රයා කෙනෙක් කැවුම් ගේන්න කියලා. එදා කැවුම් නැහැ මාලිගාවේ. යසකුල දැන් යාර නැහැ කියලා ගොඩේට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ යා හිතනවා තියනවා කියන එක විතරයි මේ ලෝකේ තියෙන්නේ කියලා. දැන් අම්මට තේරෙනවා මෙයාට අලුත් පාඩමක් කියලා දෙන්න ඕන. පිඟානක් අරගෙන හට්ටියක් අරගෙන තව හට්ටියකින් වහලා ඕක ගිහින් දීපන් කිව්වා.